මෙහෙමයි. දැන් අද සහ ඊයේ දිනවලදී මැතිවරණය කිට්ටු කරලා ගොඩක් අය කතා කරනවා විදුලි බිල උඩට නග්ගයිද නැද්ද කියන එක. නමුත් අපි අද ඔබට කියන්න ආවේ විදුලි බිල උඩට නගන්න නැතුව පවත්වාගෙන යන්න පුළුවන්. මේ වසරේදී ජූනි මාසය දක්වා කිසිදු වැඩි කිරීමක්වත් අවශ්‍ය වන්නේ නැහැ. මෙන්ම ලබන වසරේ ජූනි මාසය දක්වා ලබන වසරේ ජනවාරි මාසය දක්වා කිසිදු වැඩි කිරීමක් අවශ්‍ය නැහැ, කිසිදු අඩු කිරීමක් අවශ්‍ය නැහැ. මේ ඉන්න විදිහට මයන් කියලා තමයි මේ නාලිකාව යෝජනා කරන්නේ. ජාත්‍යන්තර ඊට කලින් අපි ඔබ මේ විග්‍රහයට කලින් ඔබගෙන් ඉල්ලා සිටිනවා අපව subscribe කරන්න. මොකද අපි බලන කට්ටිය වැඩි, subscribe කරපු ගානට වැඩිය subscribe කරපු 53 දෙනාටම අපේ ස්තුතිය පුද කරනවා. කෙසේතත් අද දවසේදී මාතෘකාව වන්නේ විදුලි බිල වැඩි නොකර යන්නට පුළුවන් කෙනෙක් කොහොමද අපි විදුලි බිල වැඩි නොකර යන්නට පුළුවන් කියලා කියන්නේ කියන එක ඊළඟට කතා කරමු. විශේෂයෙන් මේක හෙළි වෙන්නේ ලෝක බැංකුවේ වාර්තාවකින් ගිය අඟහරුවාදා එළිදක්වපු වාර්තාව අනුව commodity prices ඒ කියන්නේ යම්කිසි ආකාරයකට භාණ්ඩ වල මිල ගණන් යම් පල්ලෙහාට වැටෙන්නට පුළුවන් කියන එක තමයි ඔවුන් එම් වාර්තාවෙන් එළි දක්වා තිබෙන්නේ. විශේෂයෙන් මේ අවුරුද්දේ 112ක භාණ්ඩවල මිල ගණන් පහළ යාමට ඉඩ තිබෙන බව තමයි ඔවුන් ප්‍රකාශ කර තිබෙනේ වාර්තාවෙන්. මීට අමතරව 2020-26 5%කින් මෙම භාණ්ඩවල මිල ගණන් හෙවත් commodity prices වල මිල ගණන් ඉහළ යන බව තමයි ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ. විශේෂයෙන් ගත්තාම විශේෂයෙන් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ 5%කින් පමණ මෙම පාරිභෝජ්‍ය භාණ්ඩ පහළ යාමට ඉඩ තිබෙනවා 2020-26 දී. මේකෙදි විශේෂයෙන් ආර්ථික උද්දමන තත්ත්වයන් තමයි ඇත්තටම කිව්වොත් මෙම පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් පහළ යාමට බලපාන කෙටි කාරණයක් කියලා කියන්න පුළුවන්. මීට අමතරව නැගී එන ආර්ථිකයන්ගේ වර්ධනය අඩාල වීමත් මෙම ආර්ථික භාණ්ඩයන් ඉහළ පහළ යාමට බලපානවා කියන එක මතක තබා ගත යුතු කාරණයක්. මීට අමතරව තමයි මෙම පාරිභෝජන භාණ්ඩයවත් භාණ්ඩවල මිල ගණන් 2015-2019 කාල සීමාවට ප්‍රථම වරට අවුරුදු 6කින් පස්සේ ළඟා වී හැකි බව තමයි මෙම ලෝක බැංකු වාර්තාවෙන් පෙන්වන්නේ කියන එකත් කියනවානේ. මීට අමතරව බලශක්ති මිල ගණන් ප්‍රභවයන් වල මිල ගණන් 17කින් පමණ පහළ බැසීමට ඉඩ තිබෙන බව තමයි 17.4කින් පහළ බැසීමට ඉඩ තිබෙන බව තමයි ලෝක බැංකුව ප්‍රකාශ කර තිබෙන්නේ. මීට අමතරව 5.9කින් මේක 2026 දී පහළ බැසීමට නියමිත බව තමයි ප්‍රකාශ කරන්න ඕනේ. මීට අමතරව දිනකට බොරතෙල් බැරල් 7 ලක්ෂයක් නිකුත් කරන්නත් සිදුවන බව තමයි ඉල්ලුම හින්දා ලෝක බැංකුව ප්‍රකාශ කර තිබෙන්නේ. මීට අමතරව ඉලෙක්ට්‍රික් වේකල්ස් සහ ඒ වගේ ඉල්ලුම යම්කිසි ආකාරයකට වැඩිවීමක් තමයි ඔයිල් එකේ බලශක්තියේ ප්‍රභයක් වන බොරතෙල් වල ඉල්ලුම පහළ යාමට බලපානවා කියලා තියෙන්නේ. මේකෙදි චීනය විශේෂයෙන් ප්‍රධාන බලපෑමක් කරන බව තමයි කියන්න ඕනේ. 140ක පමණ අලුත් චීන මාකට් එක එක්කෝ බැටරි වලින් දුවන කාර් වල ඉලෙක්ට්‍රික් කාර්ස් හෝ හයිබ්‍රිඩ් වාහනයන් තමයි නිකුත් කරලා තිබෙන්නේ කියලා මතක තබා ගන්න ඕනේ. මේකෙදි ආහාර ඇත්තම කිව්වොත් 7කින් පමණ ලෝකේ 2007 දී පහළ බසින බවත් 0.9ක පමණ 2026 දී පහළ බසින බව තමයි ඔවුන් කර තිබෙන්නේ. මේකෙදි
රත්තරන් මිල විතරක් යම් කිසි ආකාරයකට ඉහළ යන බව තමයි විශේෂයෙන් භූදේශපාලන ටෙන්ෂන් ඒ කියන්නේ අර්බුදයන් හින්දා මේක සිදු වෙන බව තමයි ඔවුන් ප්‍රකාශ කරන තිබෙන්නේ කියන එකත් මතක තබා ගන්න කාරණයක්. මීට අමතරව මේක කතා නැති වුණත් ලෝක ගල් ලංගුරු මිල තමයි ඒ වෙත් තමයි ඊළඟට අප යොමු වන්නේ. මොකද ගල් ලංගුරු කියන්නේ ලංකාවේ බලශක්ති ප්‍රවේගයේ තාම ඉතාමත් වැදගත් තැනක්. මොකද ගල් ලංගුරු කොමිස් කෙනක් පහුගිය කාලේ කියවුණ හින්දා. ලෝක ගල් ලංගුරු ගත්තාම ඇත්තම කිව්වොත් ගිය අවුරුද්දේ 149ට තිබ්බ එක දැන් 98ට ඇවිල්ලා කියන එක ඉතාමත් වාක්‍යමය හේතුව කියන්න පුළුවන්. මේව තත්ත්වයන් තුළදී ඇත්තම කිව්වොත් ලෝක වෙළඳපොලේ ගල් ලංගුරු 15 බැස් තිබෙන්නේ. එතකොට ඇත්තම කිව්වොත් විදුලි බණ්ඩ මණ්ඩලයේ අනවශ්‍ය වේදම් අනවශ්‍ය බෝනස් වගේ දේවල් මගහැර ගත්තොත් ඇත්තටම කිව්වොත් මේ මිල ගණන් කියන්න පුළුවන්. මොකද ජල විදුලිය දැන් උපරිමයට යනවා. අපි දන්නා වහිනවා. ජලාශය විල්ලි කලාපෙත් වාන් දමනවා. මේකෙදි ඇත්තටම කිව්වොත් වාන් දැමීම හේතු කොටගෙන ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම නෝරිල පැත්තෙත් හොඳට වහිනවා කියලා තමයි ආරංචි. ඒක ජලාශයත් උපරිම වැඩ කරනවා. සූර්ය බලය අතිරික්තයක් තිබෙනවා. එතකොට මේ හරියට මේ සියල්ල ජාත්‍යන්තර තත්ත්වයන් සහ ඒ මිල ගණන් අනුව කළමනා කරගත්තොත් බොරතෙල් මිලත් යම් කිසි ආකාරයක අඩුවීමක් තිබෙනවා. $59ට මාස්තාල්දී යනවා. මේ සියලු දේත් එක්කම තමයි විදුලි බිල වැඩි නොකර මේ මාස මේ ජූලි මාසෙත් වැඩි නොකර ලබන අවුරුද්දේ ජනවාරි දක්වාම යන්නට පුළුවන් කියන එක අඩුත් නොකර යන්නට පුළුවන් කියන එක තමයි අපි අදහස් ඉදිරිපත් කරන්නේ. ඊට ජාත්‍යන්තර මිල ගණන් සම්බන්ධයෙන් රජය අවධානයෙන් ඉල්ලා ලංකාවේ ජනතාවට සාහනය සලසන්න ඕන එක තමයි කියලා තමයි කියන්නට පුළුවන් වන්නේ. ඒ අනුව ඔබට තේරෙනවා ඇති අපි ජාත්‍යන්තර දේශපාලන ජාත්‍යන්තර ආර්ථික කටයුතු පිළිබඳව ඔබ දැනුවත් කරන කියන එකම නාලිකාව ලෙස.